තමයි සරණයි. දුර බැහැර ගෙවාගෙන පැමිණි අය අපිට හමු වුණා. මයංගනේට ඇවිල්ලා හිටියා බදුලේ. ලොකු ආරම්භයක් කියන්නේ. ඒ වෙලාවේ අවතරින් වෙලා ඉන්න පිරිසයි එක්කත් කතාවලදී නමුත් ආරණාසන අතරම ආරණාසේ එන්න හිටපු ගමනක් නෙවෙයි. ආරණාස කොහෙත්ම හිතලා තිබුණේ නැහැ. මේ වෙනසකට පටන් ගන්නකොට ඒක කලින් අපි සරසම් කරලා තිබුණේ නැහැ. අපි වඩාත්වත් අපිට කතාවත් කරන්නේ නමුත් අර සුනාමිය ආපු මොහොතේ කොරෝනා වසංගතයේ ලැබුණා. ඇත්තටම අවුරුදු 2015 පස්සේ 2020 අවුරුදු 5 ඉහළට සිටියා. මේවා කියලා දෙන්නේ මිනිස්සු දුක් කෙරෙනවා. අද අපිට දැනෙනවා ඒ වගේ මොනවා කරන්නේ? ඔය සත්‍ය වැටෙන්නේ නැහැ. එනිසා අපි මෙහෙමයි. කොරෝනා ඇතුලේ හොඳට මොනක් ගත්තා. ගෑනිනවා. ඉතින් අපිට පේනවා දැන් ජීවිතේ අන්තරාල මිනිස්සුලා අපිට තේරෙනවා අපේ සම්පූර්ණ පවතිනවා. මේ මිනිස්සු පවු නේද කියලා ඒ අවබෝධ වුණු සත්‍ය තුළ තියෙන සැනසීම මේ මිනිස්යාගේ හදවත සනසන නිසා ඒතරා YouTube එකේ අනිතරේ මාධ්‍ය කරන්නේ දාන්න ඕනේ කාට හරි එලිසාවක් එනිසා YouTube එකේ විඩායි කරනවා එක දිගට උන පිටින්ම හවස 6ට පටන් ගන්න දේශනා කරනවා. ඊගොඩසේ ඉවර දන්නේ උදේ 10 වෙනකන් එක දිගට අහන්න. එතකොට පෑදාහක දේශනා. ඉපදෙන හැටි, මැරෙන හැටි, සසර යන හැටි, මිනිස්සු දුක් විඳින හැටි දුක එක දිගට කරනවා. අපේ කම්පියුටර් දේශනා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට සමත් වෙලා කාටහරි ඒක තමයි තියෙන්නේ අර පාට රතු පාට කාලේ මෙරුන් වෙන හැටි මෙරුන් දම් වෙන හැටි මනුස්ස ලෝකේ රතු තව ටිකක් කෙලෙස් ශරීරයට මෙරුන් තව ටිකක් කෙලෙස් ශරීරයට දම් පාට කළු පාට ඒ සත්‍ය අවබෝධ වෙනකොට මෙරුන් රතු පාට තමිල් පාට කහ පාට සුදු පාට වෙලා අවහන් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් වැඩි වෙනකොට ඒ ගින්න වැඩි වෙන හැටි කෙලෙස් අඩු වෙනකොට ගින්න කෙලෙස් අපතෝ එතනින් පටන් ගන්න දේශනාව ඊටපස්සේ මේ සසර ඉපදෙන හැටි කියනවා එතනින් මිදෙන හැටි කියනවා ඊට බුදුන් වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම පැහැදිලි කරනවා බෞද්ධෙක් වෙන්නේ කොහොමද කියලා සම්මයන්නේ කොහොමද නේද ආත්මීය ආර්ථන බලය ඇති වෙන්නේ කොහොමද ඒක නැති වෙලා යන්නේ කොහොමද අපි සත්‍යතාවේ නේද 84000 ධර්මස්කන්ධය මේ ශනේ බව වෙනවා ඒක සිතක බව අභිඥා දේශනා මහා ගෞරවණීයයි 2015 පස්සේ මේක කාටවත්
තේරෙන්නේ නැහැ කියලා වැටුනේ. අතන මේක අපි කියන්නේ උත්සාහ කළා අපේ ස්වාමීන් වහන්සේ. පිටිකල දුන්නා තමයි. උන්වහන්සේ ළඟට අපි කියන්නේ උන්වහන්සේ කියලා අසතුටු. ඒ කතා කිව්වා. උන්වහන්සේ කියන දේ අපි අපිට දැනෙනවා. සුදාසනහාමුදුරුවෝ කියන උත්සාහ කරපු ආරයම තමයි ගන්නේ රූපේ බාහිරත් කියලා බලනවා. අපි කෙලින්ම රූපකාණ්ඩේ පැහැදිලි කරනකොට ස්වාමීන් වහන්සේ සේරම ඉස්සරහ කිව්වා බාහිර තියෙන රූපයක් නෙවෙයි අපේ හම්බුනේ. ඒ රූපේ කියන්නේ රූපාරම්මනේ ආරමුණයි අපේ. ඔය කියනකොට ගන්නේ मैं सिद्धू लक्ष्य एलिये का पहले और ये पे और वो बता ऐसा कैसा निंदनीय में है जो को बता एक तरीके අපි ලියාගත්ත පොත් ගොඩක් තියෙනවා ඒ පොත්වල තියෙන දේවල් අපි හරියට ගලපගෙන නැති ප්‍රශ්නයක් තියෙනවා අපිම ලියාගෙන අපිම කියනවා ලියාගත්ත ඒවාකට නෙමෙයි ඉතින් අවුරුදු ගානකට කලින් ත්‍රිපිටකයේ ගාථාවල කරකට වාතලේ අනුන්නවා ඒ ලියන තියෙන දේ අපිට තේරෙනවා ප්‍රශ්නයක් නෙමෙයි මේක ප්‍රශ්න තියෙන්නේ ඒක සිංහලට ඒක තාපත්තකින් ප්‍රශ්නයක් තියෙනවා මේ විග්‍රහ කරලා කියන්නේ මෑතකාරය ඒක බුද්ධ ජයන්තියකට මේ නිසා අපිට අද අටලවිලි කොට අතරමං අටලවිලි තියෙන්නේ අපේ ඔය එකකවත් නෙවෙයි ඒ කියන්නේ මේ දහම දැනෙන එක තණ්හාව දෙවියන් බෑ මේ ආත්මය දැනීම දෙවියන් ගන්න ඒක ගිලියන එක පොතකට අපේ සිතනේ ගින්න නේ සිතේ ගින්න හයි ලස්සන වචන ටිකක් කියනවා නේ මොනවාද සිතින් නෙමෙයි දුකින් නිවන ඒ මිස් සිතින් නෙමෙයි දුකින් නිවන ඒ මිස් ඊට අවුරුදු ගානකට කලින් 2015 2009 වෙනකම් අපි කැලෑවල ඉඳගෙන සමෝපේ කරනවා අවුරුදු 30ක් සමෝප පාන අතරම 2009 අපි ව්‍යාපාර ප්‍රමාණ කරනවා කැලේට වෙලා සමෝපේ අපි ඒකට අපි සමාධි සෝවාන් ශරීරයෙන් සමාධි අපි හිරවෙලා ඉන්නවා ඒ ඉරියව්වේ ඉන්නකම් හොඳයි සමාධි සුවයක් තියෙනවා අසුනයි ඒත් එතනින් අපි යනකොට කෙලස් එතරම්මයි පුදුමයි අපිට දිනුනේ කියන්නේ මම මට මරණයක් කියන බවක් තියෙනවා මට එහෙම මිදෙන්න බැරි බවක් තියෙනවා සමාධියේ අරුප ධානයේ හිර වෙලා අතරම වැටි තමයි ඉන්නේ. මරණය කියනවා සාමුද්‍රික කතා කරනවා. ඒ දේශනාව
බෝධිනාකල අවසානයේදී වැටලා හිටියේ පාරසයි.